හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ ජීවිතයේදීම සංසාර විමුක්තිය ලබා ගනිමු කියන අපේ සාකච්ඡා මාලාවේ 15 වෙනි සාකච්ඡා වටේ මේ. අද 2026 ජනවාරි 1 වෙනිදා අපි අදහස් කළා ධර්මය එතරම් දුරට හඳුනාගෙන නැති, තේරුම්ගෙන නැති, එහෙම නැත්නම් ඊටාම වයෝවෘද්ධ අය ඉලක්ක කරගෙන මේ සාකච්ඡාව පවත්වන්න කියලා. ඒ කියන්නේ එතකොට වයෝවෘද්ධ කෙනෙකුට මේ අභිධර්මයේ තියෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒ ධර්මතා පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න තරම් අපි උත්සාහ කළත් ඒක අවබෝධ කරගන්න තරම් කාලයක් මදි වෙන්න පුළුවන් ඊටාම වයෝවෘද්ධ කෙනෙකුට. ඒ වගේම ධර්මයේ නොදන්නා කෙනෙකුට ඒ වාගේ ගැඹුරු දහම් කරුණු අවබෝධ කරගන්න අපහසුයි කියලා අපිට වැටහෙනවා. අපි එහෙම විශ්වාස කරනවා. ඒ අනුව ඊටාම සරල වශයෙන් බුදුජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපිට පැහැදිලි කරන්න පුළුවන්. බුදුජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝක සත්වයින් හට හිතෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකව හිතෙන විදිහක් තියෙනවා. ඒ සත්වනිකායන්ට අනුව හෝ සංසාර පුරුද්දට හිතෙන විදිහක් තියෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඊළඟට හිතන විදිහක් තියෙනවා. ඒ හිතන විදිහ තමයි චේතනාව කියන්නේ. ඒතකොට ඒක කර්මයට හේතු වෙනවා. ඒතකොට කර්මයට විපාක ලැබෙනවා. එවනම් කර්ම විපාක තියෙන තුරු කෙනෙකුට නිවන් ලබන්න බෑ. අනික අතට නිවන් ලබන්න තියෙන හොඳම අවස්ථාව තමයි මනුෂ්‍ය භවය. මනස උසස් කළ හැකි තත්වයක තියෙන්නේ මනුෂ්‍ය මේ භවයක් ලැබපු කෙනෙකුට. එහෙමනම් ඒ ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව ඔබ තව දුරටත් කල් යවනවා නම් ඒක ඔබේ දුර්වලකමක් ඇරෙන්න ඔබට හොඳ අදහසක් ඇති වෙනව නෙමෙයි. එහෙමනම් අපි මේ ජීවිතයේදීම නිවන් ලබන්නේ කොහොමද කියන එක මේ සරලව සාකච්ඡා කරමු. එතකොට හිතන විදිහ ස්වභාවිකයි. ඒ තමයි ලෝක ධර්මතාවය. හිතන විදිහ නිසා ඔබට කර්ම විපාක හැදෙනවා නම් බුදුරජාණන් වහන්සේ යෝජනා කළේ අපිට හිතන්න උවමනා විදිය. එහෙනම් හිතන්නේ කොහොමද? ඒ හිතනවා කියලා කියන්නේ එතකොට ඇත්තම කෙනෙකුට හිතක් තියෙනවා නෙමෙයි. අපි පෙර සාකච්ඡාවලදී පැහැදිලි කළා හිත හට ගැනීමක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි බාහිරින් අපේ තියෙන පංච ඉන්ද්‍රියන් උදව් කරගෙන රූප කෙරෙහි, ශබ්ද රූප කෙරෙහි, ගන්ධ රූප කෙරෙහි, රස රූප කෙරෙහි, ඒ වගේම කයෙන් ස්පර්ශ රූප කෙරෙහි අපිට සිතිවිලි පහළ වෙනවා. ඒ තමයි දැන ගැනීමක් ඇති වෙනවා. ඇසේ නම් චක්කු විඥාණයෙන්, කනේ නම් සෝත විඥාණයෙන්, නාසයේ නම් ගාන විඥාණයෙන්, දිවේ නම් જીවහා විඥාණයෙන්, ඒ වගේම කයේ නම් පොට්ටබ්බ විඥාණයෙන්, කාය විඥාණයෙන් මේ හර ගන්නවා සිතිවිලි දැන ගැනීමේ සිත්. ඒ කියන්නේ දැන ගැනීමක් කියන සිතක් හට ගැනීම තමයි එතකොට මේ රූප පහෙන් වෙන්නේ. ඒ නිසා අපේ සිත්වල හට ගන්නවා රූපස්කන්ධය. ඒ කියන්නේ අර බාහිරින් දැක්ක දේ හෝ ඇහුණු දේ හෝ නාසයට, දිවට, ශරීරයට දැනුණු දේ හෝ ගැන දැනගැනීමේ සිතක් පහළ වෙනවා. ඒ තමයි ඒ ඉන්ද්‍රියන් වල පහළ වෙන විඥාණය. ඒ කියන්නේ සිතක් පහළ වුණා. එහෙනම් සිතක් තිබෙනව නෙමෙයි, සිතක් පහළ වෙනවා. ඒ මොහොතේ ඒ රූප කෙරෙහි. ඒ තමයි රූපස්කන්ධය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්. ඒතර ඒ ඇති වුණු සිත, ඒ පහළ වුණු සිත කෙරෙහි ඊට පස්සේ ඒක අර අපි සාකච්ඡා කළානේ ඇස සම්බන්ධයෙන් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඒ තුන එකතු වෙලා තින්නම් සංගති පස්සෝ. ඔන්න පස්සය ස්පර්ශයක්. ඒ කියන්නේ සිතට ස්පර්ශයක් ලැබෙනවා. එතකොට මෙහෙම මේ රූප ශබ්ද රූප කියන ඒ බාහිරින් ලැබෙන රූප කෙරෙහි එතකොට ස්පර්ශයක් හට ගන්නවා. එතකොට දැන ගැනීමක් වෙනවා. ඒ දැන ගැනීම ඊට පස්සේ විඳින්න උත්සාහ කරන විඳීමක් වෙනවා. ඒ තමයි වේදනා ස්කන්ධය. එතකොට රූප ස්කන්ධය කියලා කියන්නේ අර බාහිර මේ රූප පහ කෙරෙහි ඇති වෙන සිතිවිල්ල. රූප ස්කන්ධය. එතකොට ඒක සිතිවිල්ලක්. ඊට පස්සේ වේදනා ස්කන්ධය, වේදනා පිළිබඳ ඇති විඳීම පිළිබඳ ඇති වෙන සිතිවිල්ල. ඊළඟට
සංඥාව. ඒක හඳුනා ගැනීම පිළිබඳ ඇතිවන සිතිවිල්ල. ඊළඟට චේතනා. ඒ පිළිබඳ සිතිවිලි හට ගන්නවා. ඊට පස්සේ මානසිකාරය. ඒ ගැන නැවත නැවත හිතනවා. ඒ අනුව රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, ඊට පස්සේ ඒක මතකයක් හැටියට විඥානස්කන්ධය හට ගන්නවා. එතකොට මේ එක එකක් සිත් පහක්. හැබැයි හැම සිතක්ම එකක් නිරෝධ වෙලා එක හටගෙන නැති වෙන බව අපි හොඳට දන්නවා. උදේව්‍ය ඥානය කියන අපි සාකච්ඡා කළා. නාම රූප පරිච්ඡේද ඥානයෙන් පස්සේ ලැබෙන උදේව්‍ය ඥානයෙන් අපි දන්නවා මේ හැම එකක්ම හට ගන්නව නැති වෙනවා. ඊළඟ සත්‍යයක් හට ගන්නව නැති වෙනවා. ඒ කියන්නේ මේ හට ගැනීමක් සහ නැතිවීමක්, සමුදයක් සහ නිරෝධයක් තමයි සිද්ධ වෙන්නේ අපේ. එතකොට විඥානය කියලා කියන්නේ ඒක මතකයේ පවතින එක තමයි අපිට වේදනාපච්චය තණ්හා වෙන්නේ. මොකද ඒකට කැමති වුණ නිසා තමයි මතකයක් පවතින්නේ. එහෙමනම් මතකය තමයි ඔබට එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානය කියලා කියන්නේ. එතකොට අර ඇසේ හට මේ ඉන්ද්‍රිය හට ගන්න විඥානය කියන්නේ දැනගැනීමේ සිත. ඊළඟට පංචස්කන්ධයේ විඥානය කියන්නේ මතකය. එතකොට අපිට මතකයේ නිසා තමයි අපිට ඒ කරුණු අපිට මතකයක් හැටියට පවතින්නේ. ඒතර සිතක් පහළ වෙලා නැති වුණාට මතකයක් කියලා එකක් මනසේ තැම්පත් වෙනවා. ඒක තමයි ඒතර මනසෙන් කෙරෙන්නේ. එහෙමනම් මානසිකාරය කියලා අපි ඒව නැවතන විදිහට තමයි අපි මේ සංසාර දුකට හේතු වෙන්නේ, සංසාරේ යෑමට හේතු වෙන්නේ. ඒතර සංසාරේ යෑම දුකක් මිසක් අපිට සිතිවිලි හැම එකක්ම දුකක් නෙමෙයි. මොකද සැප සිතිවිලි සැපයිනේ. දුකක් ඇති වෙන සිතිවිලිනේ දුක. ඉතින් බුදුන් වහන්සේට සැප ඇති වෙන එක නවත්තන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. දුකෙන් මේ අපි මේ විමුක්තිය ලබා දෙන්නනේ. දුකක් හට ගැනීමක් තියෙනවා, නැවත නැවත ඉපදීම දුකක්. ඒ නිසාම තමයි අපිට මේ පංචස්කන්ධය හට ගන්න අපිට සිත් පහළ වීම වෙන්නේ. එහෙමනම් මේ සිත් පහළ වීම නැවතුනොත් තමයි අපිට නිර්වාණය කියන එක සාක්ෂාත් වෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කළේ අපිට. එතකොට බුදුන් වහන්සේගේ ශ්‍රී සත්‍ය ධර්මයට අනුව අපි හිතනවා නම් අපිට තියෙන්නේ මේ හිතන විදිහ අනුව නෙමෙයි, හිතන්න අවශ්‍ය විදිහ බුදුහාමරේ පැහැදිලි කළා. අර දරුවෙකුට අධ්‍යාපනය කියලා දෙන්නේ ඊට පස්සේ කරන්න ඕන දේ තමයි එයා නොදැන සිටි දෙයක් උගන්වන එක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒකට අන්න ඒ වගේ මේ අපිට තියෙන අවිද්‍යාව, මේ අවිද්‍යාවෙන් මිදෙන ක්‍රමය, අවිද්‍යාව මෝහාන්ධකාරය කියලා කියලා දේශනා කළා. එහෙමනම් ඒකේ මිදෙන ආකාරය තමයි මේ අපි විද්‍යාවටපත් වෙනවා. එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කරනවා කියලා කිව්වේ. ඒතර දුරු කරන අවිද්‍යාවක් නෙමෙයි. අපි මේක දැනගත්තට පස්සේ දුරු වෙන අවිද්‍යාවක් ගැන තමයි අපි සාකච්ඡා කළ යුත්තේ. මොකද අවිද්‍යාව කියන එක තියෙන එකක් නෙමෙයි. මේ සිත් හට ගැනීම සහ නැතිවීම අතරේ අපි මේවට රැවටෙන එක තමයි මේ ඉන්ද්‍රියන් වලදී අපි සිද්ධ වෙන්නේ. අපි ඒ නිසා ඉන්ද්‍රියන් සතුටු කරන්න තමයි අපි ජීවත් වෙනවා කියලා මහන්සි වෙන්නේ. ඒතර ඉන්ද්‍රියන් සතුටු කරන්න අවශ්‍ය නැති වෙනවා නම් අපිට මේ මහන්සිය නැති වෙනවා. ඒ කියන්නේ ඒතර රහතන් වහන්සේ මේ පංච ඉන්ද්‍රියන් සතුටු කරන්න ජීවත් වෙනවා නෙමෙයි. මොකද රහත් වුණාට පස්සේ ඒ කෙලෙස් හට ගන්න නැහැ කියන්නේම අර අවිද්‍යාවෙන් ඇති වෙන සිතිවිලි හැදෙන්නේ නැහැ. අන්න ඒ තත්ත්වයට තමයි අපත් වෙන්න ඕනේ. එහෙමනම් ඕනෑම වයසක ඊටාම දුර්වල කෙනෙකුට උනත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. ඔබ තුලින්ම බලන්න. ඔබට මෙතෙක්කල් දුක සතුට ගෙනත් දුන්න හැම සිතිවිල්ලකදීම ඔබ රැවටුණා. එහෙමනම් ඒ රැවටිල්ලෙන් නැති වෙනනම් මේ රැවටිල්ල නැති වුණොත් ඔබට ওই දුක කියන එක ප්‍රධාන වශයෙන් නැති වෙනවා. සතුට කියන එක නැති වෙන එකක් නෙමෙයි, තියෙන එකක් කියලා ඔබ හිතුවට ඒවත් ඒ සිත් හටගෙන නැති වෙන නිසා ඔය අවුල ලෙහෙනවා මේක තේරුම් ගත්තට පස්සේ. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ නම් මේ අපි ගැඹුරු ධර්මයක් කියලා 아무තෙන් හිතන්න දෙයක් නැහැ. මොනවද මේ ඔය ඇසට කණ්ණාසෙට දිව ශරීරය ලැබෙන රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වල තියෙන නිස්සාර භාවය කියන්නේ හට ගන්න නැති වෙන සිත් වලින් අපි ගන්නවා හරයක් තියෙනවා කියලා, සාරයක් තියෙනවා කියලා. අන්නේ සාරයේ බැඳීමනේ අපි සංසාරයේ කිව්වේ. එහෙමනම් මේ බැඳෙන්නේ නැති මට්ටමට ඔබ එනවනම්, ඒ කියන්නේ ඒවැ නිස්සාර බව තේරුම් ගන්නවා නම්, මොකද අර ආස්වාදයක් තියෙනවා කියලා දැනෙනවා, හිතෙනවා, ඒකේ ආදීනවය තේරුම් ගත්තට පස්සේ ඔබ ඒවා නිස්සරණය වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒවා ඉසුරු කරන්න තියෙන කැමැත්ත නැති වෙලා යනවා. ඒ තමයි සසර අපි කියන්නේ කලකිරෙනවා කියලා. ඒක ජීවිතය ගැන කලකිරීමක් නෙමෙයි. ඊටාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ මේක තේරුම් ගත්තට පස්සේ.
එහෙනම් මේක අවබෝධ වෙනතුරු මේ தત્ත්වය තව කෙනෙකුට අවබෝධ කරලා දෙන්න අමාරුයි. ඒ නිසා තමයි දැන් බොහෝ දුරට ඔබට ඇහෙන ධර්ම දේශනාවල තියෙනවා රූපය කියන්නේ රූපස්කන්ධය කියන්නේ රූපය. ඉතිරි හතර නාමස්කන්ධ කියලා දේශනා කරනවා ඇහෙනවා. ඉතින් පංචස්කන්ධය කියලා එකටම සමාන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන බුදුන් වහන්සේ දේශනා කළා නම් පංචස්කන්ධය කියලා එකටම. ඒතර ඒක එකක් රූපයි අනිත් හතර නාමයි කියලා වෙන් කරන එකේ හරිද නිවැරදිද කියලා ඔබට තේරුම් ගන්න අවස්ථාව ලබා දෙනවා. මොකද මේකේ කිසිම නෑනේ විවේචනයක් නෑ, තර්කයක් නෑ, බල කිරීමක් නෑ, උපදේශනය පමණයි. මේක දර්ශනයක් නේ. ඒතර විදර්ශනාව කියලා කියන්නේ ඔන්න ඔය ටික. මොකද මේ නාම ධර්මතා පහ පංචස්කන්ධය ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ සමානව තියෙන නිසා තමයි ඒක පංචස්කන්ධය කියලා එකම ගොඩකට බුදුජාණන් වහන්සේ පැහැදිලි කළේ. එහෙමනම් අපි ඒ වගේ රූප ධර්මතා නාම ධර්මතා කියලා වෙන් කර ගන්නවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව ඔබ නිශ්චය කරගන්න අපිට ඒක විනිශ්චයක් වශයෙන්ම අපි තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපිට එහෙම ගැටලුවක් නැති නිසායි මේ පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ සිතිවිලි පහ හටගන්න එකම තමයි ඔබට දුකකට හේතු වෙන්නේ. එහෙම නැත්නම් සසර යෑමට හේතු වෙන්නේ. ඒතර මේ පංචස්කන්ධයෙන් තියෙන නිස්සාර භාවයේ තීරුම් අරන් ඒකේ නිසා සතුට වෙන බව නැති වෙනකොට ඔබට ඇති වෙන්නේ කොහොමද? අර උපේක්ෂා ස්වභාවය. ඒකේ එතකොට මධ්‍යස්තව ගැනීම. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙමනම් ඔබ ඒ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, විඥානස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පහ නිසා ඔබට ඒ සම්බන්ධව කැමැත්තක් ඇති වෙන්නේ නැහැ විශේෂ. මොකද ඒක හට ගන්න දෙයක් නැති වෙන දෙයක්. ඒක අපි සාකච්ඡා කළා උදය සහ වය. ඒ කියන්නේ හට ගැනීම සහ නැතිවීම. උදව්‍ය ඥානය ලැබෙනකොට මේක තේරෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය, නාම රූප සම්මස්න ඥානය ඊළඟට උදව්‍ය ඥානය ලැබෙනවා කියලා කියන්නේ ওই ටික තේරෙනවා. එහෙමනම් ඊට පස්සේ ওই පංචස්කන්ධයේ ගොඩවල් දෙකකට ගහන්නේ නාම රූප ධර්මතා, නාම ධර්මතා කියලා කවුරුවත් එහෙම වෙන් කරන්න හේතුවක් නැහැ. මේක තේරුම් ගන්නතුරු කෙනෙකුට ඒක තව කෙනෙකුට ප්‍රකාශ කරන්න බැරි නිසා තමයි ওই தත්ත්වයේ අපිට අහන්න ලැබිලා තියෙන්නේ. ඔබ ඒක නිවැරදි කරගෙන ඒ தත්ත්වයට එන්න. එතකොට මේ පංචස්කන්ධය සිතේ හටගෙන ඒක ඔබ ඊට පස්සේ ඔබ ඒ අනුව ක්‍රියාත්මක කරන එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඔබ අහලා තියෙනවනේ පංචස්කන්ධය මගේ මමය මාගේ කියලා හිතන එක මේ සක්කාය දිට්ඨිය කියලා. අන්න ඒකෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංචස්කන්ධය මම ඇති කරගන්න දෙයක්. මම දැනගන්න දෙයක් කියලා හිතනවා. ඇත්තරම සිද්ධ වෙන්නේ ඇසේදී රැවටීම නිසා ඔබ රූපයකට මේ රූපස්කන්ධයේදී ඔබ ඒකේ ආස්වාදයක් ලබන්න උත්සාහ කරනවා. ශබ්දේ ඔබේ කනට ඇහෙනවා කියලා හිතුවට කනට ඇහෙනවා නෙමෙයි කියලා අපි සාකච්ඡා කළානේ. අර විඥාණයෙන් දැනගන්න එක ඒකේ මිහිරිතාවයේ හෝ ඒකේ තියෙන ඔබ අකමැති බව හෝ ඒ නිසා ගැටීමක් හෝ ඇලීමක් මනාපයක් හෝ අමනාපයක් ඇති වෙනවා. ඒක ඒතර එහෙම වෙන්නේ ඔබේ අර නොදන්නාකම නිසා. ඉතින් නොදන්නාකම වැරද්දක් නෙමෙයි. දන්නේ නැත්නම් මොනවද කරන්නේ? අන්න ඒ නිසා ඔබ මේක දැනගත්තට පස්සේ ඔබ මේ පංචස්කන්ධය කෙරෙහි ඔබේ තියෙන ඇලීම නැති වෙනවා කියන එක තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ. මේක සැක නැතුවම කරගත්තාම විචිකිච්ඡාව දුරු වෙනවා. එතකොට ওই බාහිර කරුණු වලින් ඔබ මේ නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන එක නැති වෙලා යනවා. ඒ තමයි සීලබ්බත පරාමාස ඔබෙන් දුරු වෙනවා කියන්නේ. එහෙමනම් ඒ සංයෝජන තුන දුරු වුණාම ඔබට සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන් වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ ඒකයි. ඔබ ඒ අනුව බොහොම සරලව මේක හිතන්න. ඔබට හිතෙන විදිහක් තියෙනවා. ඔබ හිතන විදිහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපි හිතන්න ඕන විදිහ අපට පැහැදිලි කළා. එහෙනම් හිතන්න ඕනේ කොහොමද? මම ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ බාහිර කරුණ කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ මම මේ බාහිරින් සැපයක් ලැබෙනවාය කියලා මට තියෙන කැමැත්ත නිසා. ඒක තමයි කාමච්ඡන්දය කියලා කිව්වේ. කාමයට ඇති වෙන කැමැත්ත කාමච්ඡන්දය. ඒතොර ඒ කාමච්ඡන්දය කියන නීවරණ පහේ පළමුණු කාරණය හොඳට තේරුම් අරගත්තා නම් ඔබ ඒ ආස්වාදයේ කෙරෙහි ඊට පස්සේ මේ හිතන්නේ නැත්නම් දැන් ඔබට තියෙන එතකොට පළමු නීවරණය ඉවත් වෙනවා. එතකොට ඒ අනුව
එහෙමනම් ඔබට ඒ කාමච්ඡන්දේ කැමැති පැත්තට එහෙමත් නැත්නම් අකමැති පැත්තට තියෙන ව්‍යාපාදයක් නැති වෙනවා. දෙවෙනි නීවරණ ධර්මයක් නැති වෙනවා. ඇති වෙන්නේ නැහැ. මේවා සිතිවිලිනේ. මේවා ඔබ වචන වලින් අහලා ඒ වචන බර කරන්න අවශ්‍ය නැහැ. කාමයට දින කියන්නේ බාහිරින් ලැබෙන සැපයට කැමැත්ත තමයි කාමච්ඡන්දය. ඒකට තියෙන අකමැත්ත තමයි ව්‍යාපාදේ කියන්නේ තරහව. ඉතින් එතකොට මේ ඒ කරුණු දෙක එහෙම පැහැදිලිව නම් ඊට පස්සේ තියෙන්නේ ඔබට මේ නිවන යන්න තියෙන උත්සාහය උනන්දු කරගත්තාම අර තීනය මිද්දේ නැති වෙලා යනවා. ඒ වගේමයි උද්දච්චේ කුක්කුචේ කියන්නේ සැකසහිත දැන් හරි සිතේ විසිරීම හරි නැති වෙනවා. ඒතර සිතේ සැකේ නැති වෙනවා විචිකිච්ඡාව නැති වෙනවා කියන්නේ ඕක තමයි කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්දච්චේ කුක්කුචේ විචිකිච්ඡාව නැති වෙනවා කියලා කියන්නේ ඒකයි. මේවා නැති කරනව නෙමෙයි නැති වෙන හැටි. ඇති වෙන හැටි දැනගත්තට පස්සේ ඇති වෙනකොටම ඒ ගැන නොසලකා හැරීම තමයි නැති වෙනවා කියලා කියන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න මේ. හටගත්ත දෙයක් නැති කරන එක නෙමෙයි. හට ගන්නකොට මේකේ වැඩක් නැහැ කියලා තේරෙනවා නම් ඒක සකස් කරගන්නේ නැහැ හිතේ. ඒක මතක තියාගන්නේ නැහැ හිතේ. ඒකට ඒ කියන්නේ ඒක නැති වෙලා යනවා. ඔබට මතක නැති කරුණු සම්බන්ධයෙන් ඔබට තරහක් දුකක් හෝ කැමැත්තක් මේ ආලයක් ඇති වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මේක අපි විඥාණයට මේක බර කරන්නේ නැහැ. ඒ කියන්නේ මානසිකාරය කරන්නේ නැහැ නැවත නැවත. අර දේශනා කරනවානේ පුනප්පුණං නැවත නැවත කරන දේ මතක හිටිනවා. ඒතොර එහෙමනම් ඒකෙන් අපි වැළකෙනවා. ඒක තමයි අර අපි සාකච්ඡා කළා මොකද්ද? uppannānaṁ kāma vitakkam nādivāseti pajahati vinodeti anapyanti karoti anubhavam gameti. ඔය ඒ පහින්ම කියවක තමයි. ඒක අතහැරලාම දානවා. ඒක ඇසුරු කරන්නේ නැහැ. ඒක දුරු කරනවා. ඒකේ තත්ත්වයේ තේරුම් ගත්තට පස්සේ ආපහු වට ගන්න දෙන්නේ නැහැ. කියන්නේ සිහියෙන් හිතනවා. සිහි නුවණෙන් හිතනවා. එනේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ වගේමයි සති සම්පජන්නේ සිහියෙන් ඉන්නවා. එතකොට සිත් හට ගන්නකොටම සිහියෙන් ඉන්නවා නම් ඒ හට ගන්න සිත කෙරේ නුවණින් හිතනවා නම් ඒක නිෂ්ප්‍රයෝජනයි කියලා දන්නවා නම් ඔබේ සිතිවිලි සකස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ එතකොට විතක්ක ਵਿਚාර. විතක්ක කියලා කියන්නේ ඔබට ඇති වෙන සිතිවිලිනේ. ਵਿਚාර කියන්නේ ඒ සම්බන්ධයෙන් ඔබ තව ඒක කෙරෙහි ඇති වෙන දක්වන මේ කැමැත්ත නිසා ඒව නැවත නැවත හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ හිතන එකනේ. ඒතර විතක්ක ਵਿਚාර වලින් දුර වෙනවා කියලා කියන්නේම අර ප්‍රථම ධානයේදී පැහැදිලි කරලා දීලා තියෙනවානේ. විතක්ක ਵਿਚාර මේකේ තේරුමක් නැහැ, හරයක් නැහැ කියලා නිස්සාරයි කියලා දැනගත්තාම අවිතක්ක ਵਿਚාර ස්වභාවයට පැමිණෙනවා. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතරයි ඉතිරි වෙන්නේ. මේක තවදුරටත් හිතනකොට ප්‍රීතිය කියන්නේ සිතවිල්ලක් නේ. ඒකත් නැති වෙනවා. ඊට පස්සේ සුඛය ඒකත් සිතවිල්ලක්. ඒකත් නැති වෙනවා. මේවා ඉතින් කාලයක් තිස්සේ හිතන්න ඕන වෙනවා. මොකද අලුතෙන්ම එකපාරට පුරුදු වෙන්නේ නැහැ. බයිසිකලයක් පදින්නත් එක සැරේ පුරුදු වෙන්න බෑනේ. වැටි නැග පුරුදු වෙන්න ඕනනේ. අන්න ඒ වගේ මේක හිතන්න තමයි කාලය ගත වෙන්නේ. සිත වඩනවා කියන්නේ ඒක. එහෙනම් භාවනා කරන්ඩ අපි පෙර සාකච්ඡාවේදී ඉදිරිපත් කළා භාවනා කරන්න නම් මේ නාම රූප පිළිබඳව සම්පූර්ණ දැනීම පිරිසිඳ දැනීම සහ මුලින්ම ඒක හැම පැත්තෙම දැන ගැනීම තමයි එතකොට නාම රූප පිරිසිඳ දැනීම කියන්නේ. ඒක දැනගත්තාට පස්සේ ඔබ නාම රූප තමයි සම්මර්ෂණය වෙන්නේ හිතට. මොකද මේ රූප ධර්මතා නාම ධර්මතා කියලා එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඒ සිටි රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ කියන්නේම සිටිවිලි පහක් කියලා තේරෙනවා. ඉන්ද්‍රියයන් වලදී ඒ වෙලේ හට ගන්න එකක්, ඒ වෙලෙම නැති වෙන එකක්. ඉතින් එහෙමනම් හටගෙන නැති වෙන එකක් කෙරෙහි ඔබ මේ කැමැත්තක් දක්වන්නේ නැහැ නේ. එහෙම එකක් පවත්ත ගන්න බෑනේ. ඒ නිසානේ අනිත්‍යයි කිව්වේ. මේක හට ගන්නවා, වෙනස් වෙනවා, නැති වෙනවා. අනිත්‍ය කිව්වේ ඒක. එතකොට ඒ නිසා ඔබ දුකක් ඇති කර ගන්නවා කියන්නේ අනිත්‍ය දුක්ඛ කියන්නේ. දුකක් ඇති කර ගන්න නැහැ නේ. මේකේ ඇත්ත తත්වය දැනගත්තාම. එතකොට මේක ඇති වෙන නැති වෙන එක කියලා හොඳටම දන්න ප්‍රත්‍යක්ෂව දන්නවනම් ඒ ඇති වෙන නැති වෙන එකට දුකක් ඇති වෙන්නේ නැහැ නේ. එතකොට ඒක තමයි අනිත්‍ය දුක්ඛ කියන එක. ඒතර අනාත්ම මේක පවතින දෙයක් නෙමෙයි. ආත්ම කියන්නේ පවතිනවා කියන එක. අනාත්ම කියන්නේ පවතින්නේ නැහැ. ඉතින් ඒක මේ මම මාගේ කියලා ගන්නවා කියලා එහෙම එකක් නෙමෙයි. ඉතින් මේ ඒක පවතින නැති බව හොඳටම දැනගත්තට පස්සේ අර අයිස් කැටයක් වාගේ ඉතින් අයිස් කැටයක් සාමාන්‍ය වායු ගෝලයේදී උෂ්ණත්වයේදී පවතින්නේ ඒක දිය වෙනවා. ඉතින් හැදුනේ වතුරෙන් කියලා දන්නවා. වතුර ඝන වෙලා තමයි අයිස් කියලා කිව්වේ.
ඒක දිය වුණාත් ආයේ වතුර වෙනවා කියලා දන්නවා. ඉතින් ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේකේ ස්වභාවය හරියට තේරුම් ගත්තට පස්සේ ඒක වෙනස් වෙන එක ගැන දුකක් ඇති වෙන්නේ නැහැ. වෙනස් වීම ගැන ඔබට සිතිවිලි හැදෙන්නෙත් නැහැ. ඒක පවතින්නේ නැහැ කියලා දන්න ඉන්න අනාත්මයි. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් පැහැදිලි වෙන්නේ ඔක. අර වචන බරට කිව්වම ඔබ වරව හිතන්න හිතනවා. මේක සහැල්ලුවෙන් හිතපුවාම මේක ඔබට තේරෙනවා. ඒ නිසා ඊටාම වයෝ වෘද්ධයටත් මේක තේරුම් ගන්න නැවත එහෙනම් මේ ටික අපව සාරාංශ කරන්න අපිට හිතෙන විදිහක් තියෙනවා. ඒ නිසා අපිට තමයි දුක හෝ සැපත හෝ ඒ කියන ඒ සිතිවිලි ඇති වෙන්නේ. ඊළඟට අපි හිතන විදිහක් තියෙනවා. ඒ නිසා තමයි අපිට කර්ම විපාක හොඳ හෝ නරක කර්ම විපාක හැදෙන්නේ. ඊට පස්සේ අපි හිතන්න ඕන විදිහක් තියෙනවා. ඒ හිතන්න ඕන විදිය තමයි පුජාන්නාන්තයේ දේශනා කළේ මේක නාම රූප බව දැනගන්න, සිතිවිලි පහක් බව දැනගන්න පංචස්කන්ධය. ඒ නිසා ඒකට ඇලෙන්න දෙයක් නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය කියලා හැදෙන්න දෙයක් නැහැ. ඒක ගැන සැකයක් නැහැ කියලා විචිකිච්ඡාවක් නැති වුණාම සීලබ්බත පරාමාස කියන්නේ බාහිර කරුණු වලින් මේ නිවන ලබන්න බෑ කියන එක හොඳට පැහැදිලි වුණාම තුන් සංයෝජන නැති වුණා කියන්නේ ඔබ සම්මා දිට්ඨියට එනවා කියන්නේ සෝවන් මාර්ගයට පැමිණෙනවා. සෝවන් ඵලය ලැබෙනවා. අපි සාකච්ඡා කළානේ. අන්න ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඔබට ඔබ මේ වෙනකොට එහෙමනම් අර ප්‍රථම ධානයේ තියෙන විතක්ක ਵਿਚාර දැන් අපි තේරුම් අරගෙන ඒකේ හරයක් නැති බව තේරුම් ගන්නාම විතක්ක ਵਿਚාර ස්වභාවයට එනවා. ඉතින් එතකොට දෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීතිය කියන්නේ සිතවිල්ලක්. ඒක මේ ප්‍රීති වේින කාලයක් නෙමෙයි මනුෂ්‍යාත්ම භවයක් ලැබුණේ ඔබට. ඊටාම කෙටි කාලයක් ලැබුණේ මේ අවස්ථාව ලබා ගන්න මනස උසස් කරන්න තමයි මනුෂ්‍ය කියලා අපි අදහස් කරේ. එතකොට ඔබේ උත්සාහය තියෙන එතකොට මේ ජීවිතේදීම ගැලවෙන්න. එහෙමනම් ඔබට ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. එහෙනම් ඒකාග්‍රතාවය කියලා කියන්නේ හිතේ සමාධිය. සමාධිමත් හිතකට බාහිර කරුණු මොනවත් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි සමාධි තත්ත්වයටපත් වෙන්නේ. දැන් ඒ වාගේ මේ ඇති කරගත්ත හිතවිලි ඊට පස්සේ විදර්ශනාව තමයි නාම රූප පිරිසිදු දැනගන්නවා. ඒ අනුව ඊළඟට නාම රූප සම්මර්ථන ඥානයෙන් පස්සේ උදයව්‍ය ඥානය ලැබෙනවා. කියන්නේ ඒ தත්ත්වයටපත් වෙනවා. ඥාන වලට දීපු නම් හිතන්න එපා. ඒකේ අදහස ගන්න. එතකොට උදේ වය මේක හොඳටම තේරුම් ගත්තට පස්සේ හට ගන්න සහ නැති වෙන එකක් කෙරෙහි ඔබ කිසිම ඇල්මක් ඇති වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් ආබව සිතිවිලි හැදෙන්නේ නැහැ. ඒ තමයි විසංකාර ස්වභාවයටපත් වෙනවා. කියන සංකාර කියන්නේ සිතිවිලිය. සිතිවිලි නම් විසංකාර තත්වයටපත් වෙනවා. ඒක නේද පටිච්චසමුප්පාදයේ පැහැදිලි කළේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඔබ අවිද්‍යාව නිසා සංඛාර හදනවා. එහෙනම් අවිද්‍යාව නැති වුනහම සංඛාර හදන්නේ නැහැ. කියන්නේ හැදෙන එක බාර ගන්නෑ, පවත්ව ගන්නෑ නෑ. මතකයට ගන්නෙ නෑ. ඒ තමයි දිත්තේ දිත්ත මත්තන් කිව්වේ, සුතේ සුත මත්තන් කිව්වේ, මුතේ මුත මත්තන් කිව්වේ, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. ඒක මාත්‍රයකින් පමණයි. මොකද ඒක මාත්‍රයක් විතරයි පවතින්නේ. ඒ බව දැනගත්තාට පස්සේ ඒකේ වෙලෙම නැති වෙන බව දැනගන්නවා, නැති වෙනවා. ඒක තමයි නිරෝධ සත්‍යය. එහෙනම් දුක්ඛ සත්‍ය කියලා කිව්වේ හේතුවක් නිසා. ඒ කියන්නේ හට ගැනීමක් තියෙනවා දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය වුණාට වෙන නිසා තමයි දුක හටගන්නේ. එහෙනම් සමුදය සත්‍ය තේරුම් ගත්තට පස්සේ දුක හටගන්නේ හේතුවක් නැහැ. ඒක නිරෝධ වෙන බව දන්නවා. ඒ නිසා ඒක පවතින හේතුවක් නැහැ. ඒකනේ එතකොට චතුරාර්ය සත්‍යයේ මුල් කාරණා තුන. ඒකට තමයි හේතු මේ ඉදිරිපත් කළේ මොකද්ද? ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් පළමුවෙන්ම සම්මා දිට්ඨියට ඔබ පැමිණෙනවා. ඉතින් සම්මා දිට්ඨියට පැමිණුණාට පස්සේ ඔබේ සිතිවිලි සම්මා වෙනවා, නිවැරදි වෙනවා. ඉතින් සම්මා සංකප්ප නිවැරදි නම් එතකොට ඔබේ සම්මා කම්මන්තත් ඒ විදිහට සම්මා ආජීවත්වය වගේ. එතකොට සම්මා සති සම්මා සමාධි ඒවත් ඒ විදිහටම වෙනවා. ඉතින් ඔබතර යහපත් නිවැරදි ව්‍යායාමයක් තියෙනවා නම් ඔබට මේ කරුණාවට පැහැදිලි වෙනවා. ඒතර මාර්ගඵල වලට ඔබ ළඟා වෙන්න පුළුවන්. ඉතින් මාර්ගඵල ලබා ගත්තට පස්සේ ඔබ තවදුරටත් හිත වඩනකොට ඉතිරි මාර්ගඵලත් අවබෝධ වෙනවා. මෙතන තියෙන්නේ තේරුම් ගැනීමක් මිසක් ඒ ක්‍රියාවලිය තේරුම් ගත්තට පස්සේ ඒකට ඔබ අනුගත වෙනවා. ඒ තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. බුදුන් වහන්සේගේ ඒ සිතිවිලි බුදුන් වහන්සේ අපිට දේශනා කළ සිතිවිලි බුදුන් වහන්සේගේ සිතිවිලි නේදකොට. එතකොට අනුගමනය කරපු ක්‍රියාමාර්ගය පැහැදිලි කළාම අපිත් ඒ අනුව ගමන් කරනවා, ඒ අනුව යනවා කියන අනුගමනය කරනවා කියන එක තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. ඔබ බුදුන්ගෙන් පිහිටක් ඉල්ලනවා. ඉතින් එහෙම ලැබෙන පිහිටක් ගැන ඔබ ඒක ඔබ නිවැරදි කරගන්න. බුදු ජානහන්සේගේ දේශනාව අපි අනුගමනය කරනවා.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අපි අනුගමනය කරනවා. බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මේ හැසිරුණු ආකාරයේ අපි අනුගමනය කරනවා. ඒක නෙවෙන්න ඕනේ. ඒක රහතන් වහන්සේලා අනුගමනය කිරීමෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? අපිටත් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ රහත් වෙනවා කියලා කියන්නේ ওই ටිකනේ. නිවන් දකින්නවා කියන්නේ ওই ටිකනේ. ඉතින් ওই ටිකට එහෙමනම් මොනතරම් බාහිර කරුණු කරන්න තියෙනවද නැද්ද කියලා ඔබ හොඳින් හිතන්න ඔබට අවස්ථාව දෙනවා. මොකද ඊට වඩා මේකේ තියෙන්නේ උපදේශනයක් මිසක් මේ වෙන මොකුත් කරන්න දෙයක් නෑ. අර අස්වැයට වතුර තියෙන තැනට එක් යනවා හරි වතුර ටික පෙන්නනවා හරි ඇරෙන්න වතුර පොවන්න බෑ. පොවන්න දෙයක් නෑ. අන්න ඒ මට්ටමින් හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔබට පැහැදිලි එහෙමනම් අපි ශ්‍රී සද්ධර්මයේ කියලා අනුගමනය කරන්න ඕනේ මොකක්ද? එතකොට බුදුන් වහන්සේගේ ධර්මයට අනුව අපි ජීවත් වෙනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? මේ සිතිවිලි හැදෙන ක්‍රියාමාර්ගයේ තේරුම් අරගෙන අපිට සිතිවිලි හැදෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන සිතිවිලි හැදෙන එක නැති වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ ක්‍රියාමාර්ගයට බහින එක. අන්න ඒ නිසා තමයි අපි නිදහසේ හිතන්න ඕනේ. ඒ තමයි අපිට දේශනා කළේ මොකද්ද? ආරණ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා රුක්ක මූලගතෝවා ඒ වගේ දේශනා අපි තනි වෙලා මේක හිතන්න දෙයක් තියෙන. එනම් බාහිර ක්‍රියාකාරකම් නෙමෙයි. ඔබ හොඳට හිතන්න. ඔබට හිතන විදිහක් බුදුන් වහන්සේ දේශනා කළා. භෞතික ලෝකයේ පිළිබඳව අවබෝධයක් දෙන්න තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි ධර්මයේ සහ විනයක් දේශනා කළා. ඒකෙන් වින් වෙලා මේ කොහොමද මේක අපි සාක්ෂාත් කරගන්නේ කියන තමයි විනය වශයෙන් දේශනා කළේ. නම් යනාතේගේ පරිනිර්වාණ සූත්‍රය කියවලා බලන්න. ඒකේ තියෙන්නේ මොකද? මේ ධර්මයේ සහ විනය තියෙන තුරු බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනය පවතිනවා කියලා. එහෙමනම් ධර්මයක් විතරක් නෙමෙයි විනය තමයි එතනදී අපි මේ අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒතර මේකත් එක්තරා කාලෙකදී අපි දැනගත්තා මේ විනය වර්ධන කියලා කතන්දරයක් මෙයා කරලා චෝදනාවක් ආවා සමාජයෙන්. අපි කියන්නේ ධර්මතාවල ගැවසෙන එක්කනට ධර්මතාවයෙන් නිදහස් වෙන්න බෑ. නිදහස් වීම තමයි විනය කියන්නේ. එහෙමනම් විනය නීති පිළිපදිනවා කියලා කියන්නේ යම් කාරණයකින් නිවැරදි වෙන්න තියෙන උත්සාහයනේ. අන්න ඒ තත්ත්වයට තමයි මේ ධර්මයේ සහ විනය තේරුම් ගත්තා නම් ඔබට සමාජයේ කිසිම අනිත් අයගේ අදහස් වැඩක් නැහැ. ඔබ තනිව හිතන්න. ඔබට කොච්චර වයෝ වෘද්ධ කෙනෙක් වුණත් ඔබට ලොකු කාරණයක් දැනගත්තේ නැතුණත් බහුශ්‍රృత වෙන්න උත්සාහ කළේ නැත්නම් දැන් ඉතින් වයස ගියා නම් අපිට ආපහු ඒක ඇති කරන්න බෑනේ. ඒ නිසා ඔබට තියෙන ඉතිරි කාල සීමාවේදී ආයුෂය ගැන කිසිම දුකක් හිතන්න ඕනේ නැහැ. ওই තියෙන ආයුෂ කාලයේදී මේ ටික හොඳින් මේ අවබෝධ කරගත්තා නම් ඔබට ඇල්මක් ඇති වෙන තැනදී ඒ ඇල්ම නිසා ඔබට ඇති වෙන්නේ දුකක්. ප්‍රේමතෝ යයිති සෝකෝ කියලා දේශනා කළේ ඒකනේ. තණ්හාය ජයති සෝකෝ කියලා දේශනා කළේ ඒකනේ. තණ්හාව කියන්නේ තියෙන එකක් නෙමෙයි. තණ්හාවක් හට ගන්නවා. ඔබ ප්‍රිය දෙයක් කියලා හිතුවොත්. ඒක ප්‍රිය දෙයක් නෙමෙයි කියලා හිතනවා නම් ඒ තණ්හාව ඇති වෙන්නේ නැහැ. කියන්නේ හට ගන්න තැනම මේක නැති කර ගන්නවා. ඒ තමයි අර මේක දැක්ක මාත්‍රයක්, දිත්තේ මත්තන් කියේ එක. මේක ඇහුණු මාත්‍රයක්, සුතේ සුත මත්තන් කියේ එකයි. ඊට පස්සේ විඤ්ඤාතේ මේ මුතේ මුත මත්තන් කියේ එක දැනුණු දෙයක් විතරයි. දැනුණු මාත්‍රයක් විතරයි. ඒ වගේම විඤ්ඤාතේ විඤ්ඤාත මට මේක හිතුණ දෙයක් විතරයි. අන්න එහෙම තේරුම් ගත්තාම ඔබට ඇලෙන දේවල් නැති වෙනවා මිසක් ඇලිච්ච දේවල් අයින් කරන්න කියලා උත්සාහයක් අවශ්‍ය නැහැ. මොකද මෙතෙක් කල් ඇතිච්ච හිතවිලිත් ඔක්කොම නැති වෙලා තියෙන්නේ මතකයේ ඔබ කැමැත්තෙන් පවත්වාගෙන යන ඒවානේ. ඔබ වැඳිච්ච දේවල්නේ. ඒකනේ තණ්හාපච්චය උපාදාන කියලා දේශනා කළේ. ඒ උපාදානනේ භවය ඒ පැවැත්මට හේතු වෙන්නේ. ඒ භවපච්චයනේ ජාති. ඒ කියන්නේ දුක හටගන්නේ ඒ පැවැත්ම පවතින ඒවා නිසානේ. එහෙනම් භවපච්චය ජාති කියලා කියන්නේ පවතින ඒවා නිසා දුකක් හට ගන්නවා හිතේ. නැතුව මේ දරුවා ඉපදෙනවා දුකක් කියලා නෙමෙයි. අපිට අහන්න පුළුවන් කොයි දරුවා ඉපදුනහම කවුද දුක්ුනේ කියලා. ඉපදුණු දරුවා දුක් වෙන්නේ නැහැ. උපතේ හේතුණු අම්මා තාත්තා හෝ මේ සතෙක් නම් ඒ මේ සතා මව හෝ ඒ කවුරු හරිවත් දුක් වෙලා නැහැ. ඒක නෑ ඉපදීම දුකයි කියලා නෑ. බුදුන් වහන්සේ මේ සත්‍යයක ඉපදීම දුකයි කියලා. ඒ වෙනත් මේ තිරසං ආත්මවල අනිත් ආත්මවල ඉපදීම දුකක් වෙන්න පුළුවන්. ඒතර මේක නෙමෙයිනේ මෙතන සාකච්ඡා කරන්නේ. මිනිස්සුන්ට දේශනා කළා බලන්න. තිරසං උපමා කරලා අපි කතා කරලා වැඩක් නෑනේ. එතකොට තියෙන්නේ මිනිස්යාගේ උත්පත්තිය නෙමෙයි දුකයි කියලා ඉපදීම දුකයි කියලා දේශනා කළේ. මේ දුක හට ගැනීම තමයි හේතුව.
එතකොට ඒ දුකට හේතුව තමයි මොකද්ද? අර තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති. අන්න එහෙමයි තේරුම් ගන්නෙ. හොඳයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.